අද මට හිතුණා කෑම ටිකක් හදලා කටියට දෙන්න කියලා. මං ඉතින් අද මේ විදිහට තමයි මේ එයාලට කෑම ටිකක් දෙන්න කියලා හිතාගෙන ඉන්නේ. මේක ඉබේම පහළ වෙච්ච දෙයක්. මට කන්න හදා ගන්නකොට තමයි මට හිතුනේ අනිත් අයටත් මේ විදිහට කන්න ටිකක් දුන්නොත් හොඳයි කියලා. මම ඉතින් මේ ටික දැන් බෙදලා දෙන්න හදන්නේ. තනියකින් ඉතින් ඔක්කොම කරන්න ඕනේ. බලමු අපි. අද යාළුවා සතුටු වෙයි ලංකාවේ විදිහට කන්න. මොකද හැමෝම පිටරටින් ඉන්නේ. මේ විදිහට ඉතින් කන්න එයාලත් ගොඩක් ආසයි. මෙහෙම තමයි ඉතින් මම ඒ ටික දැන් කරන්නේ. ගොඩක් දේවල් නෑ. රතු වලු ඉයලා සැමන් තෙල් දාලා පරිප්පු හදලා මිරිස් බෙදලා මෙහෙම හරි දෙන එක පින් සිද්ධ වෙනවනේ. හැමදාම ඉතින් දෙන්නේ නෑනේ මේ වගේ දේවල්. ඉතින් අද මට හිතුණා මේ දේ කරන්න. හරි ඔක්කොම දැන් දාලා ඉවරයි. මේ ටික පැක් කරලා දැන් තියෙන්නේ මේ ආලපාරින ලංකාවේ අයට මේ ටික දෙන එක. අද මට ඉතින් හරි සතුටුයි. ඒ වගේම මිරිසුත් බෙදලා තියෙනවා. මිරිසුත් බෙදලා. හරි දැන් කෑම ටික පැක් කරා. දැන් මේ ටික ගිහිලා දෙන්නයි තියෙන්නේ. හැමෝටම බොහොම ස්තුතියි. මේ වගේ පින්වත්ේ වැඩ අපි හැමෝම කරගන්න ඕනේ. මේ මට ඉබේම පහළ වෙච්ච දෙයක්. ඒකින්ද මම අද හරි සතුටුයි.